ත්‍රිකුණාමලය ගැඹුරු මුහුද මැද අහසට විහිදුණු යෝධ කුඹගස් 4ක් සහිතව රළ පහරටවත් නොසෙල්වෙන අමුතුම විදිහේ නැවක් ගැන මේ දවස්වල හැමෝම කතා වෙනවා. මුහුද මැද තියෙන ගොඩනැගිල්ලක් වගේ පේන මේ අති නවීන නෞකාව මොකක්ද? ලෝකයේ තියෙන හොඳම ස්වාභාවික ගැඹුරු මුහුදු වරායක් වෙන ත්‍රිකුණාමලය වරායට මේක ගෙනාවේ ඇයි? සහ මේකේ තියෙන පුදුම සහගත තාක්ෂණය මොකක්ද කියලා අද අපි සම්පූර්ණයෙන්ම කතා කරමු. මේ අපූරු යාත්‍රාව හඳුන්වන්නේ ජැක් අප් වෙසල්. එහෙමත් නැත්නම් ජංගම අක්වෙරළ වේදිකාවක් කියලා. සාමාන්‍ය නැවක් මුහුදේ රළ පහරට හෙළවුණාට මේ නැවට පුළුවන් රළ පහරට කිසිම විදිහකින් අහුවෙන්නේ නැති වෙන්න තමන්ගේ සමතුලිතතාවය තියාගන්න. මේක කරන්නේ ඉතාමත් අපූරු ඉංජිනීරු තාක්ෂණයකින්. මේ නැව නියමිත තැනට ගියාට පස්සේ නැවේ තියෙන යෝධ කුඹගස් එහෙමත් නැත්නම් යකඩ කකුල් 4ක් හයිඩ්‍රෝලික් සහ රැකන් පිනියන් කියන ගියර් තාක්ෂණය භාවිතා කරලා කෙලින්ම සාගර පතුලට බස්සවනවා. ඒ කුඹගස් මුහුදු පතුලේ පාෂාණවලට තදින් සවි වුණාට පස්සේ නැවේ සම්පූර්ණ බඳ කොටසම මුහුදු මට්ටමින් ඉහළට ඒ කියන්නේ අහසට ඔසවා තබනවා. ඒ නිසා මුහුදේ කොච්චර සැර රළ පහරක් ආවත් මේ නැව කිසිම සෙලවීමකින් තොරව ගොඩනැගිල්ලක් වගේ එකම තැන නිශ්චලව තියෙනවා. ඇයි මේ තරම් වියදම් කරලා මේ වගේ අතිනවීන යාත්‍රාවක් ත්‍රිකුණාමලයට ගෙනාවේ? ත්‍රිකුණාමලයේ වරායේ දැවැන්ත යටිතල පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විට සැලසුම් කරලා තියෙනවා. මුහුද ඇතුලේ අලුතින් ජැටි, පර්යන්ත සහ දියකඩනයන් හදන්න කලින් සාගර පතුලේ පස සහ පාෂාණ කොච්චර ශක්තිමත්ද කියලා බලන්න අනිවාර්යෙන්ම භූතාක්ෂණික පරීක්ෂණ ජියෝටෙක්නිකල් ඉන්වෙස්ටිගේෂන්ස් කරන්න ඕනේ. සාමාන්‍ය බෝට්ටුවක ඉඳන් මේ පරීක්ෂණ කරන්න බෑ. මොකද දියවැලට යාත්‍රාව හිලවෙනකොට ඩ්‍රිල් කරන යන්ත්‍ර කැඩී යනවා. අන්න ඒ නිසයි මේ ජැකප් වෙසල් එක යොදාගෙන මුහුදට ඉහළින් නිශ්චලව ඉඳන් රෝටරි ඩ්‍රිලිං සහ රොක්කෝරිං වගේ නවීන තාක්ෂණයන් හරහා සාගර පතුල මීටර් ගණනාවක් හාරලා පස් සහ පාෂාණ සාම්පල ලබා ගැනීම මේ වෙද්දි ඉතාමත් නිවරදිව සිදු කරන්නේ. ලෝකයේ දියුණුම රටවල් භාවිතා කරන මේ වගේ අති නවීන ඉංජිනීරු තාක්ෂණයන් අපේ රටේ වරාය සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම ගැන ඔබ මොකද හිතන්නේ? ත්‍රිකුණාමලයේ වරාය මේ විදිහට දියුණු කරන එක අපේ රටේ ආර්ථිකයට කොහොම බලපායිද? ඔබේ අදහස අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ අලුත්ම තාක්ෂණික තොරතුරු සහ අපේ රටේ සිදුවන ආඩම්බරකාර වැඩ ගැන ඉක්මනින්ම දැනගන්න අනිවාර්යෙන්ම මේ වීඩියෝව ෂෙයා කරලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.